හලෝ කොහොමද යම්මාත් එක පොඩි ගමනක් මං ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකේ දිගටම ඉන්න කොහෙද යන්නේ කියලා අපේ කැම්පස් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි ට්‍රේන් එකේ පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි කට්ටිය පොඩි ෆන් එකක් අරගෙන යනවා. ට්‍රේන් එකේ අපිට පැය 3 ගෙදර ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා. අපි යන්නේ නුවර. ඉතින් අපි පොඩි වෙලාවක් අපිට තිබ්බ හින්දා අපි ට්‍රේන් එකේ ෆුල් ෆන් එකක් දාලා සින්දු කියලා නටලා ට්‍රේන් එකේ ඉඳි මිනිසුන්ටත් කරදර කරලා කියන්නේ අපි මොනවාද සද්ද ഘോഷා මොකක්ද ඒකට කියන්නේ ශබ්ද දූෂණය කරලා මේ අපේ ගමන අපි හරිම මාරම ලස්සන විදිහට අපි එන්ජොයි කරා. ඊට පස්සේ නුවරට ඇවිල්ලා අපි ඊට පස්සේ යන්න පටන් ගත්ත නුවර පාරවල් වල අපිට අපි මොන හරි කන්න ඕනේ. මොකද අපි දවල්නේ කැන්ඩි වලට ආවේ. ඉතින් අපිට බඩගිනි. ඒකින්ද අපි මොන හරි කන්න හොයාගෙන යන ගමන් තමයි හිටියේ. කට්ටිය කිව්වා අපි KCC එකට යන් ඉස්සෙල්ලා කියලා. ඊට පස්සේ KCC එකටත් ගිහිල්ලා ටිකක් වෙලා එතන ඉඳලා අපි කන්න ගියා සහස් වෙනට. සහස් වෙන ගිය ගමන් ඉස්සෙල්ලම කරේ අච්චාරු කාපු එක. ඊට පස්සේ තමයි අපි සහස් වෙන හෙළ බොජුන් හලෙන් දවල්ට කෑවේ. ඊට පස්සේ අපි වැවරවුමේ ටිකක් වෙලා ඉඳලා අපි කැන්ඩි විව් පොයින්ට් එකට යන්න පටන් ගත්තා. කැන්ඩි විව් පොයින්ට් එක ටිකක් දුර පයින් යන්න ඕනේ. ඔයාලා දන්නවනේ ඉතින් කැන්ඩි ඉන්න කට්ටිය නම් විව් පොයින්ට් එකට කලින් ගිහිල්ලා තියෙන කට්ටිය නම් ඔයාලා දන්නවා. ටිකක් දුර පයින් යන්න ඕනේ කියලා. ඉතින් අපි කට්ටිය පයින් ඇවිදගෙන කයියක් දාගෙන පයින් ඇවිදගෙන විව් පොයින්ට් එක ළඟට ඇවිල්ලා ඒ විව් එක මාර විදියටම එන්ජොයි කරා. මේ පාර අර vlog එකක් කරන්න ඕනි කියලා වීඩියෝස් ගත්තේ නෑ. නිකන් ගත්ත වීඩියෝස් ටිකක් එකතු කරලා තමයි vlog එක හැදුවේ. මොකද මම මේ ට්‍රිප් එකම මාර විදියට එන්ජොයි කරා. ෆෝන් එකෙන් පොඩ්ඩක් බැහැර වෙලා. ඒ කියන්නේ ට්‍රිප් එක එන්ජොයි කරා. ඊට පස්සේ අපි හිටියේ අපේ යාළුවෙක්ගේ ගෙදර රෑ. එහෙදිත් ඉතින් අපි තැන් වල වාඩි වෙලා කතා කර හිටියේ අද දවස ගැන. අපිට මහන්සි ට්‍රේන් එකෙත් ඇවිල්ලා විව් පොයින්ට් එකට පයින් ගිහිල්ලා ඔමෙන් කළා. අපිට මහන්සි. ඊට පස්සේ අපි කට්ටිය ඉතින් පොඩි ෆන් එකක් ගත්තා. සින්දු කියලා රෑ කට්ටිය අපේ යාළුවාගේ ගෙදර. ඊට පස්සේ නටලා සින්දු කියලා ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය දාරෑ නිදාගත්තේ හැමෝම එකට. හරිම ෂෝක්. ඇත්තටම මාරයි. ඊට පස්සේ දවසේ අපි මාලිගාවට යන්න ඕනි කියලා අපි ඊට පස්සේ දවස් තමයි අපි අපේ වැඩේ කරගත්තේ. මාලිගාවට යන්න ඕනේ. තව අපිට ප්‍රොජෙක්ට් එකට ඕනේ වීඩියෝස් ටිකක් ගන්න තමයි තිබුණේ. අපි ඉතින් අපේ අනිත් කට්ටිය එනකන් ඔන්න ඔහම පාරයින්ට වෙලා හිටියා. ඊට පස්සේ අපි ගියා ලස්සන ප්ලේස් එකකට. මේක ලාමා වෙල්නස් කියලා ස්පා එකක්. ඒ කියන්නේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්පා එකක්. අර ස්පා කියන ටොපික් එකෙන් ටිකක් බියොන්ඩ් වෙච්ච තැනක්. මාරම ලස්සනයි ඒක. ඇත්තටම නේචර් ෆ්‍රෙන්ඩ්ලි. අපිට මෙන්න මේ වගේ තැන්වල පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න තිබ්බේ අපේ ඩිග්‍රී එකේ මේ අසයින්මන්ට් එකකට. ඉතින් එතෙන්ටත් ගිහිල්ලා ඒ වීඩියෝස් ටිකත් අරගෙන අපි කට්ටිය දවල්ට කන්න ගියා. කාසල් ලේන් කියලා රෙස්ටොරන්ට් එකකට. මට ඒ වගේ තමයි ඒකේ නම මතක. මට හරියට නම මතක නැහැ. අපි කට්ටිය කාලා ඊට පස්සේ අපි ඊට පස්සේ තිබ්බ බස් එකේ එන්න ආවා ආයෙම කොළඹ. බස් එකේ තමයි ආවේ. මොකද ට්‍රේන් එකේ ආවනම් අපිට රෑ වෙනවා. අපි කැම්පස් එක ළඟට ආපහු එන්න ඕනේ හින්දා. ඉතින් බස් එකේ සෙනග ඉඳියා. අපිත් ඉතින් නිදාගෙන ආවා. ඉතින් එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ගිහලා නම් බයි.